ලංකාවේ තියෙන බොහොම තීරණාත්මක විභාගයක් ජීවිතය ඇතුළේ තියෙන තීරණාත්මක සම්දිස්ථානයක් තමයි උසස් පෙළ කියන්නේ. ඔබ ලංකාවේ කොහේ හිටියත්, ලෝකේ කොහේ හිටියත්, මොන වයස් සීමාවක හිටියත්, කොටින්ම කිව්වොත් ඔබ කවුරුණත් කොහේ හිටියත්, කොතන හිටියත් ඔබට A level කරන්න පුළුවන් ඔන්ලයින් පාඨමාලාවක් හදාරලා. මෙහෙම කියනවා IMA ආයතනය. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? මොකද්ද මේ මාස 6න් උසස් පෙළ කියලා කියන්නේ? මාස 6න් උසස් පෙළ. විභාගයක් කිව්වට පස්සේ නිකම් විභාගයක් කියලා හිතුණට උසස් පෙළ විභාගය කිව්වට පස්සේ ඒක විභාගයක් නෙමෙයි, ඒක ජීවිතයේ තීරණය කරන නැත්නම් තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා. මිනිස්සුන්ගේ ජීවිතේ සමාහලාවට නොසිතපු තැන් වලින් ඉදිරියට යන්නේ, සමහර අයගේ ජීවිතේ නොසිතපු විදිහට කඩාවැටෙන්නේ, ජීවිතේ එකතැන නැවතිලා තියෙන්නේ මේ විභාගයක් නොවන ජීවිතය තරම්ම වැදගත් වෙන උසස් පෙළ විභාගෙ හින්දා. කලා සහ වාණිජ්‍ය විෂය ධාරාවලින් 100%ක්ම ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඔබට මූලික දැනීම තිබ්බත් නැතත් ඔබේ වයස කීයක් වුණත් ඔබට ඒ මගෑරුණු අතපසුණු විභාගයේ උසස් පෙළ විභාගය කරගන්න දෙන්න හදන වැඩපිළිවෙලක්, ඔන්ලයින් වැඩපිළිවෙලක්. ඒකට වයස් ભેදයක් නැතුව අර කිව්වාගේ ලංකාවේ ලෝකෙින්න දසදහස් ගණන් අපිත් එක්ක යනවා. මේක අපි කරන වැඩපිළිවෙලක්, ප්‍රතිඵල ළඟා කර දීලා තියෙන ලංකාවේ වාර්තා පිටවල තියෙන වැඩපිළිවෙලක් කියලා බොහොම අභිමාණයෙන් විශ්වාසින් කියනවා මේ වැඩසටහන ආරම්භන අපේ පන්ති වලට ඇවිල්ලා ජීවිතේ ජයගත්ත දරුවන් ඒකට සාක්ෂි දරනවා පාරමී. කවද ඉලක්ක කරගන්නේ මේ වැඩේදී? සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පාසල් ගිහින් 20 25 අවුරුදු උසස් පෙළ කරන කලා සහ වාණිජ්‍ය විෂය ධාරාවේ දරුවන්ට මේ වෙලාවේ විෂය ධාරාවේ සමහර විෂයන් මගහැරලා තිබ්බත් නැතත් ගොඩ දා ගන්න පුළුවන්. ඒකට යන්න පුළුවන්. 20 25 අවුරුද්දේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන දරුවෝ ඉන්නේ. ඒගොල්ලන්ට මේකම ආයතනයකින් විෂයන් තුනම කරගන්න පුළුවන්. හදේ ඒගොල්ලෝ අපිත් එක්ක ගොඩාක් පිරිසක් එකතු වෙනවා. මැත් සයන්ස් කරපු දරුවෝ මීට ඉස්සෙල්ලා අපිත් එක්ක කලා වාණිජ්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ කළා. ඉතාම හොඳ ප්‍රතිඵල අරගෙන තමන්ගේ ජීවිතේ මගහැරුණු අරමුණු වලට යනවා. O level කරපු ගාම A level කරන දරුවෝ දැන් කැමතියි. ඒ අයට පුළුවන් O level කරපු ගාම අපිත් එක්ක මේ පාඨමාලාට ඇවිල්ලා A level කරන්න. ඒ වගේම දැන් ලංකාවේ ලෝකේ තියෙන ක්‍රමවේදයක් ලංකාවෙත් එක්ක ක්‍රියාත්මක වෙනවා. හෝම් ස්කූලින් කියන ක්‍රමය කියන්නේ පාසල් යවන්න නැතුව දරුවන් විභාග සඳහා සූදානම් කිරීම. එතකොට සාමාන්‍ය පෙළත් එහෙම කරනවා අපිත් එක්ක, උසස් පෙළත් එහෙම කරලා විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාලට යොමු කරනවා. ප්‍රයිවට් කළත් පාසලෙන් කළත් විභාගයේ සමත් වෙන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නැහැ. එතකොට ඒ අය අපිත් එක්ක කරනවා. වැදගත් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ විභාග කරන්නේ අවුරුදු දෙකෙන් 20 26. හැබැයි අපේ පාඨමාලාවට එනවා ඒ දරුවෝ ඒගොල්ලන්ට පුළුවන් 20 25 වෙනකොට නැත්තම් මේ අවුරුදු දෙනකොට අවුරුදු දෙකේම සිලබස් එක ඉවර කරන්න. ඒකට ඊළඟ අවුරුද්ද මොකද කරන්නේ? අයිලන්ඩ් රෑන්ක් වලට යන්න, දිස්ත්‍රික් රෑන්ක් වලට යන්න, ලෝ ෆැකල්ටි වලට යන්න. ඒ අදාළ ලොකු ගෝල් එකකට යන දරුවන්ට අවුරුද්දම තියෙන. එතකොට රිවිෂන් කරමින්, පේපර්ස් කරමින් ඒ වැඩ කරන්න. වැඩිහිටි දරුවෝ කියන්නේ අපිටත් වඩා වැලිමල් අය. ඒගොල්ලන්ගේ ජීවිතේ රැකියාව වලින් හෙම්බත් වෙලා, හැබැයි රැකියාව එක තැනක හිර වෙලා තමන්ගේ HR එකට තමන්ගේ CV එක දෙන්න බෑ. මොකද මේ A level ප්‍රතිඵලෙ නැහැ. ඒ හින්දා ඒ අය කරනවා. රාජ්‍ය සේවීන් නැහැ, පොලිසිය වල ඉන්න අය, හමුදා වල ඉන්න අය තරඟ විභාග වලට යන්න A level නැහැ. ඒ කියන්නේ දක්ෂතාවය ඔක්කොම තියෙනවා මේ A level හින්දා අසමත් වෙලා. රට යන්න ඕනේ පාස්පෝර්ට් එක තමයි. හැබැයි රට ගිහින් සමහර ඩිග්‍රියක් කරන්න, අධ්‍යාපන පැත්තෙන් යන්න A level ඕනේ. ෆින්ලන්ඩ් වගේ රටකට යන්න අනිවාර්යයෙන්ම A level ඕනේ. ග්‍රීන් කාඩ් ගන්න A level ඕනේ නැහැ. හැබැයි ග්‍රීන් කාඩ් එක සිලෙක්ට් වුණොත් එහෙම ඉන්ටර්විව් එකක් තියෙනවා. A level සමත් නොවන කෙනෙකුට ග්‍රීන් කාඩ් එක ලැබීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි. ඒ හින්දා මේ විභාගයක් නොවේ, මම මුලින් කිව්වා වගේ විභාගයක් නොවන ජීවිතයේ තීරණාත්මක සාධකය පසු කරගන්න, ජය ගන්න ඕනම කෙනෙක් ඒ තුනක් ගන්න වගේම උසස් පෙළ සමත් වෙන්න අවශ්‍ය ඕනම කෙනෙකුට අපිත් එක්ක ඇවිල්ලා මාසයෙන් A level කලා වාණිජ්‍ය පාඨමාලාවෙන් තමන්ගේ අරමුණට යන්න පුළුවන්කමක් තියෙනවා. මේ කියන විදිහට ඉස්කෝලේ අවුරුදු දෙකක් කරන A level මාස 6න් කරන්න පුළුවන්ද? ඔව්, කරන්න පුළුවන්. වැඩේ පටන් ගන්නකොටම දරුවන්ට සම්පූර්ණ කරපු, ඒ කියන්නේ හිස්තැන් නැති ටියුට් පැක් එකක් ඒගොල්ලන්ට දෙනවා. අපි පාඩම ඉවර කරන්නත් කලින් වුණත් එයාලට පාඩම කියවගෙන ඉන්න පුළුවන්. ඉතින් එයාලට සිලබස් එකම තමන්ට තනියෙන් වුණත් ස්ටඩි කරන්න පුළුවන් වෙනවා. අපි සම්පූර්ණ කරන ලද ටියුට් එක දුන්නට පස්සේ. එතකොට ඒ නිසාම ලේසියෙන් කරගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට ලියන්න කාලය ගන්නේ නැහැ පාරමී. ගොඩක් වෙලාවට පන්තියේ වුණත් පාසලේදී වුණත් අපි ලියන්න ගොඩක් වෙලාව ගන්නවනේ. ඒකට ගොඩක් වෙලාව යන දෙයක්. ඒ නිසා අපි අර විශේෂයෙන්ම කරන්නේ කිසිම ස්ථානක් නැති ටියුට් පැක් එකක් දුන්නම දරුවට වැඩ කරන්න ලේසි. අනිත් එක තමයි ඇත්තටම අපි අවසාන මොහොතේ වැඩ කරලා පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම දරුවෝ ගොඩාක් ඉන්නවා. ඉතින් ඒ අය අපිට කතා කරනවා කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් ඒ අයට ලොකු ආසියක් තියෙනවා මේක කරගන්න පුළුවන්.
ඒ වගේම තමයි පාසලේ අපි අවුරුදු 2ක් 12 13 ශ්‍රේණි වලට ගන්නේ. ඒකේ අමතර වැඩ ගොඩාක් තියෙනවා පාරමී. නිවාඩු කාලෙත් තියෙනවා අවුරුද්දට මාස 3යි ගත්තම එතකොට අවුරුදු 2කට මාස 6ක් නිවාඩු තියෙනවා. ඒ වගේම ක්‍රීඩාවලට මේ වගේ බාහිර ක්‍රියාකාරකම් වලට ලොකු ඉඩකඩක් පාසල ඇතුලේ තියෙනවා. ඉතින් එහෙම ගත්තම පාසල ඇතුලේ උනත් හරියට අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්නේ ටිකක් මාස 6ක් 8ක් වගේ කාලයක් තමයි. ඒක අපි ප්‍රයෝජනයට අරගෙන දරුවන්ට සම්පූර්ණ සිලබස් එක ආවරණය කරලා ප්‍රශ්න වලට උත්තර ලියන විදිහත් කියලා දීලා ඒගොල්ලන්ට මොටිවේෂන් කරලා ඒ විදිහට විභාගයට අපි සූදානම් කරනවා ඊටාම කෙටි කාලෙකින්. එතන පාසල් ඉන්න ශිෂ්‍ය නායකම් කරන දරුවෝ විවිධ වැඩවලදී මූලිකත්වය ගන්න දරුවෝ ඒ දරුවෝ පාසලට සම්පතක්. හැබැයි උසස් පෙළ කරන කාලෙ හින්දා ඔවුන්ගේ අයගේ ජීවිතේ ඒ කඩේමට බාධාවක් වෙනවා අවසාන වශයෙන්. එතකොට ඒ අයට මේ වගේ පාඨමාලාවකට ඇවිල්ලා පාසලේ දීප්තිමත් ශිෂ්‍යයා උසස් පෙළ අසමත් කෙනෙක් වෙන්න ඕනේ නැහනේ. ඒ අයට පුළුවන් අපේ මේ පාඨමාලාවට ඇවිල්ලා ඒ පාසලෙට තමන්ගේ යුතුකම් ඉටු කරා වගේම තමන් වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉෂ්ට කරගන්න මාසයෙන් එළවල පාඨමාලාව. මොන විෂයන්ද ඔබ ආයතනය දරුවන්ට සේවාවක් විදිහට ඉදිරියට ගෙන යන්නේ? මේ හැම කෙනෙක්ම අපි ළඟට එන්නේ අන්තිම ඔප්ෂන් එක විදිහට. ඒතකොට ඒගොල්ලෝ අපි අනිවාර්යයෙන්ම සමත් කළ යුතුයි. ඒ නිසාම අපි යාලා වෙනුවෙන් තෝරගෙන තියෙන්නේ සිංහල, BC, මීඩියා, පොලිටිකල් කියන විෂයන් 4. ඒ 4 අපි දන්නවා අනිවාර්යෙන්ම ඒ 4ක් දාන්න පුළුවන් මේ අඩු කාලයකින්. ඒ විතරක්ම නෙමෙයි වාණිජ්‍ය විෂය ධාරාව යටතේ උසස් පෙළ කරන්න පුළුවන්. තමන් අරමුණු කරගෙන ඉන්න ටාගට් එකට යන්න අවශ්‍ය කරන විෂයන් නැතුව මේ වෙනත් විෂයන් ටිකක් කරන්න වෙනවා. ඒක සාධාරණයිද දරුවන්ගේ පැත්තෙන් ගත්තාම? මට IT කරන්න ඕන නම් A level IT කරන්න තු IT කරන්න පුළුවන්ද? උසස් පෙළ සාමාර්ථයක් තියෙනවා නම් පෞද්ගලික විශ්වවිද්‍යාල උසස් පෙළ S3ක් තියෙනවා නම් IT කරන්න පුළුවන්. නෑ සර් අපිට ප්‍රයිවට් කැම්පස් නෙමෙයි අපිට යන්න ඕනේ රාජ්‍ය විශ්වවිද්‍යාවලට. ඒත් ඔබ විශ්වාස කරන්න සිංහල මීඩියා BC කරන දරුවෙකුට රාජ්‍ය විශ්වවිද්‍යාවල IT කරන අවස්ථාව තියෙනවා. මම IT ගත්ත උදාහරණයකට සිංහල මීඩියා BC පොලිටිකල් කියන විෂයන් කරලා කොළඹ විශ්වවිද්‍යාලේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වගේ ඩිග්‍රියක් ගන්න පුළුවන්. මෝටර් විශ්වවිද්‍යාල තියෙනවා ෆැෂන් ඩිසයිනින් වගේ ඩිග්‍රියක්. ආර්ට්ස් කොමර්ස් නෙමෙයි ඇත්ත කතා කරමු ඕනම විෂය ධාරාවකින් සමත් වෙන දරුවෙකුට සමූහ පරීක්ෂණයෙන් පස්සේ අදාළ හැකියාවන් තියෙනවා නම් ඒ විෂය ධාරාවන්ට යන්න පුළුවන්. ඒ හින්දා මේ අපේ තියෙන ලොකු දුර්මතයක් ඉසෙට් ස්කෝර් එක වැඩි විෂයන් ගොඩක් අමාරු විෂයන් තෝරගන්නවා. විභාගයක් නෙමෙයි මේක කඩන විභාගයක් තරඟ විභාගයන් පාරමී. එතකොට මේකේ පොඩි උපක්‍රමශීලී වෙන්න ඕනි. Tamanට පහසු විෂයන් ටිකක් කළා වැඩි ප්‍රතිඵලයක් වැඩි ලකුණක් ගත්තොත් එimhe ඉසෙට් ස්කෝර් එකත් වැඩි වෙනවා. ඒ වගේම BC කරලත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. යම් කිව්වොත් එහෙනම් මේ 21 වන සියවසේ මොකටද BC කරන්න කියලා. ඕකේ. එහෙමනම් ඔබේ අදහස් කමක් නැහැ. ඔබ ඒ විෂයන් කරලා ඔබ විශ්වවිද්‍යාලයට ගිහලා විශ්වවිද්‍යාලේ මනෝවිද්‍යාව කරන්න, විශ්වවිද්‍යාලේ ඩ්‍රාමා කරන්න, විශ්වවිද්‍යාලේ sannivedana කරන්න, ඉකෝන් ඩිග්‍රියක් කරන්න මේ බොහෝ අවස්ථා තියෙනවා. ලංකාවේ ලොකු ගැටලුවක් තියෙනවා මේක කියන්න ඕනේ. උසස් පෙළ සමත් වුණාට පස්සේ තමයි පාසල් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇතුළත් වීමෙන් තියෙන පාඨමාලා සහිත පොත අපි බලන්නේ. හැබැයි සාමාන්‍ය පෙළ කරලාට පස්සේ මේකට බලනවා නම් ඔවුන්ට තේරෙනවා මොන විෂයන් කරත් කරන්න පුළුවන් පාඨමාලා ගොඩාක් තියෙනවා කියලා. ඒ හින්දා දැන් ලෝ වගේ විෂයක් ගන්න බොහෝ අය හිතනවා ලොජික් අනිවාර්යයි කියලා. එහෙම නැහැ ඕනම විෂයන් තුනක් කරලා අයිලන්ඩ් රෑන්ක් එකක් තිබ්බොත් එහෙම ලෝ කරන්න පුළුවන්. ඒ හින්දා අපි ගැලපෙන කරන්න පුළුවන් උපක්‍රමශීලී තමන් දක්ෂ විෂයන් ටිකක් තෝරගෙන විෂයන් 36ක් තියෙනවා ආර්ට්ස් වල. ඒ විෂයන් 36න් දක්ෂ විෂයන් පහසු විෂයන් තුනක් තෝරගෙන ඔබේ අරමුණට යන්න. රැකියා කරන්න නැහැ නම් කියනවා මට මේ මුකුත් ඕනේ නැහැ S තුනක් ගන්න ඕනේ. ඊටාම සරලයි සිංහල මීඩියා BC පොලිටිකල් විෂයන් හතරෙන් තුනක් ගන්න. ඒ හින්දා අපි වගේ කියනවා මේ විෂයන් කරා කියලා ඔබට අවශ්‍ය අරමුණ වලට යන්න එක කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඒකට ශක්තියක් වෙනවා විතරයි. කොහොමද IMA ආයතනයේ ප්‍රතිඵල ලෙවල් ප්‍රතිඵල සාමාන්‍ය පෙළ ලියපු ගමම්ම මාස 6කින් උසස් පෙළ කරලා ලැබෙන අවුරුද්දේ විශ්වවිද්‍යාලය යන දරුවෝ. එතකොට සමහර විට අනිත් දරුවන්ට වඩා අවුරුදු 2ක් වගේ කලින් තමයි ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට යන්නේ. එතකොට ජීවිතේට තව අවුරුදු 2ක් එකතු වුණා වගේ ඇත්තටම ලොකු වටිනාකමක් එකතු වෙනවා. රැකියා කරන ගමන් උසස් පෙළ කරලා ඒගොල්ලෝ එද්දි හිතන්නේවත් නැහැ ඇත්තටම විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වේද කියලා. හැබැයි ඇවිල්ලා හොඳට වැඩ ටික කරලා අපිත් එක්ක දරුවෙක් හිටියා දරුවා ගම්පහ වයස අවුරුදු 37යි දරුවෝ දෙන්නෙකුත් හිටියා රාජ්‍ය සේවය රැකියාවක් කළේ. ඉතින් එයා ඒ හතරක්ම දැම්මා. ඒ කියන්නේ ඉංග්‍රීසි විෂයටත් ඒ එකක් අරගෙන ඒ හතරක්ම දාලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා. ඉතින් ඒගොල්ලෝ හරිම සතුටින් තමයි කතා කරන්නේ. ඒ වගේ රට පුරාම ඉන්නවා. ඇත්තටම රට පුරා විතරක් නෙමෙයි රටින් එළියේ ඉන්න අයත් ඒ කියන්නේ විදේශගත වෙලා ඉඳලා අපිත් එක්ක ඔන්ලයින් පන්තියට සහභාගී වෙලා එක්සෑම් එකට විතරක් මෙහෙ ඇවිල්ලා උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලෙ ගිහින් ජීවිතේ වෙනස් කරගත්ත අය
ගොඩක් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම රටම දන්න රංජන් රාමනායක අවුරුදු 57 දී ලෙවල් කරන අපිත් එක්ක විෂයන් දෙකක් කරලා සමත් වෙනවා. ඉතින් මේ විදිහට ඇත්තටම ගොඩාක් කාර්ය බහුල අය එහෙම උසස් පෙළ කරලා සමත් වෙනවා කියන්නේ ඉතින් ඔබට අනිවාර්යෙන්ම කරගන්න පුළුවන්. මේ විදිහට විශිෂ්ට ජයග්‍රහණ තියෙනවා අපිත් එක්ක එකතු වෙලා ඒ ලෙවල් කරපු දරුවන්ට. අපි කියන්නේ පාරමී අතරින් වෙන වැඩ කරන අතරේ ජොබ් එකක් කරන අතර උසස් පෙළ කරනවා නම් ඔබ සුදුසු මොකද දන්නවද? අම්මා තාත්තගේ සල්ලි වලින් ෆී ගෙවන වගේ නෙමෙයි. තමන් රස්සාව කළා තමන්ට ඕනින් දන්නේ මේ තමන් මේ වෙලාවේ වැඩේ කරන්නේ. එහෙම අය ඇත්තටම පන්තියට ඇවිල්ලා අහන් හිටියත් උසස් පෙළ සමත් කරනවා කියලා අපි වක් කියනවා පාඩම් ගන්න වෙලාව නැති වුණා. ගාන් සෝමම ඉන්න ඉනෝකමිස් බොහොම ස්තුතියි. දැන් අපි ලෑස්ති වෙනවා මේ ඉනෝකමිස් සිටිය තැනට ගෙන්න ගන්න IMA ආයතනයේ තවත් විශේෂ පුද්ගලෙක්. ඔහුත් මේ කතාව ඉස්සරහට ගෙන යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ ඉන්නේ ශහාන් විජේසුරේන්ද්‍ර මහත්මයා, IMA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වගේම ප්‍රවීණ ගිණුම් කරන දේශක. හරි. මම ශහාන් සර්ගෙන් අහන්නේ මෙහෙම ප්‍රශ්නයක් ඉස්සෙල්ලාම. දැන් ඔන්ලයින් කරනකොට ඔන්ලයින් පාඨමාලාවක් කරනකොට ළමයින්ට අවධානය දෙන එක අඩු වෙනවා. නැති වෙන්නත් පුළුවන් කියලා හිතෙනවා අපිට. එතකොට ඒකට යම් විසඳුමක් තියනවද? ගයිඩ් එකක් තියනවද? IMA ආයතනයේ තියෙන ලොකුම සහ සුවිශේෂීම ලක්ෂණය තමයි ස්ටුඩන්ට් ගයිඩින් ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය ගැන කතා කරනකොට ගොඩක් කට්ටිය කියනවා මේ සාර්ථක නෑ, අසාර්ථකයි. නමුත් අපි IMA ආයතනයේ ව්‍යාපාර 11ම මේ විදියට පවත්වාගෙන යන්න සුවිශේෂීම ලක්ෂණය තමයි ස්ටුඩන්ට් ගයිඩින් ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ. මේකෙදී අපි ළමයාව සම්බන්ධ කරගන්න අවස්ථා 3කදී. දැන් අපිත් එක්ක වැඩ කරනකොට හැමතිස්සෙම ගුරුවරයා සහ ළමයා හැම මාසෙකම එක දවසක් වෙනම වැඩසටහනක් විදිහට අපි ගන්නවා. මොකද පන්තිවලදී අපිට ළමයාත් එක්ක සම්බන්ධ වෙන්න බැහැනේ. පන්තිවලදී අපි ගොඩක් අධ්‍යයන වැඩ කටයුතු වල තමයි නිරත වෙන්නේ. එතකොට ගුරුවරයා සහ ළමයා අතර තියෙන අත්දැකීම් සම්බන්ධ කරන්න ළමයාට එන ප්‍රායෝගික ගැටලු ටිකක් තියෙනවා. මේ ටික විසඳන්න වෙනම වැඩසටහනක් IMA ආයතනයේ හැම මාසයක් පුරාම පවත්වනවා. දෙවෙනි කාරණාව විදිහට ගත්තොත් දැන් ගොඩක් ළමයින්ට ඔන්ලයින් සම්බන්ධ වෙනකොට රෙකෝඩින් බලන තැනේ ඉඳන් පාරමී තාක්ෂණික ගැටලු වෙබ්සයිට් එකේ ගැටලු මේවා තියෙනවා. මේ නිසා සමහර වෙලාවට තමන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. ඒකට ඒකටත් වෙනමම ටීම් එකක් IMA ආයතනයේ සතුව තියෙනවා. දැන් වැඩේ කරගෙන යනකොට සමහර වෙලාවට පන්ති වලට විතරක්ම සහභාගී වෙනකොට බෝරින් ගතියක් ළමයාට දැනෙනවනේ. ළමයාට දැනගන්න ඕන තමන් ඉගෙනගත්ත කාරණා කොතෙක් ඵලදායීද කියලා. එතකොට එහෙම ඒකටත් අපේ තියෙනවා හැම සතියකම පේපර් එකක් අපි දානවා. එතකොට ඒ ළමයා මේ පේපරේ හදලා එයාගේ පර්සනල් ගයිඩට දැම්මහම පර්සනල් ගයිඩ් ඒකේ ලකුණු බලලා ළමයාට නැවත දෙනවා. ඉතින් ස්ටුඩන්ට් ගයිඩින් ප්‍රෝග්‍රෑම් එකක් කියනට වඩා මේක පැකේජ් එකක්. මේ විදියට ලංකාවේ හොඳම ස්ටුඩන්ට් ගයිඩින් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ IMA ආයතනයේ. ඒක IMA ආයතනයේ තියෙන සුවිශේෂීම ලක්ෂණයක්. ඔන්ලයින් කිව්ව ගාම යම් කෙනෙකුට හිතෙන්නේ මේක මේ ඩිස්ටන්ස් එක නැත්නම් දුරස්ථ අධ්‍යාපනය නෑ. මේ දුරස්ථ අධ්‍යාපනය නෙමෙයි. දුරස්ථ අධ්‍යාපනය කියන්නේ කෝස් බුක් එකක් දීලා ඒකේ විභාගයක් ලියන්නේ. මේක virtual education. මේක one to one communication. ඒ කියන්නේ ඔබ නැතුව ඔබත් එක්ක කරන පන්තියක් කියලා අපි කිව්වට සාමාන්‍ය මාස් ක්ලාස් එක ලොකු ක්ලාස් එක ප්‍රශ්නයක් අහන්න බෑනේ. ලැජ්ජයිනේ වෙල. පොඩ්ඩක් අපි දරුවෝ අපි දන්නවනේ. හැබැයි මේකෙදි chat එකට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වගේම ගුරුවරයාට පැහැදිලි කිරීමක් පන්තියක් ඇතුළේ ඔයාගේ උත්තරේ වැරදි කියලා කියන්න පොඩ්ඩක් අවුලක් තියෙන පුළුවන්. දරුවටත් ඒක අවුල් වෙන්න පුළුවන්. හැබැයි වොයිස් නෝට් එකක් අපි දාන්නේ. එතකොට මම මේකට යෝජනා මම මේ කියන්නේ සාමාන්‍ය භෞතික ක්‍රමවේදය සාර්ථක නැහැ කියලා නෙමෙයි. ඔන්ලයින් ක්‍රමවේදී අර භෞතික ක්‍රමවේදී තියෙන සමහර බැරියර්ස් අතික්‍රමණය කරමින් දරුවාට වෙන වෙනම අවධානය වැඩි වශයෙන් යොමු වෙනවා. ඒ කියන්නේ අපේ මේ උගන්වන ගුරුවරුත් ඉන්නේ ඔන්ලයින් ක්‍රමවේදය තුළ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක තුළ දරුවට අවධානය යොමු කරමින් දරුවාගේ අවධානය ලබා ගනිමින් ඉගෙනීමට හැකි දක්ෂ ගුරුවරු. ඒ හින්දා ඔන්ලයින් ක්‍රමවේදය ඇතුලේ සාමාන්‍ය පන්තිවලට වඩා අපි මේ පහුගිය අවුරුදු 10 තුළ ප්‍රතිඵල පෙන්වලා තියෙනවා. හැබැයි ඉතින් ඔය කියන විදිහට මේ කැප වෙන්න වේ ගොඩක් කාර්යබහුල කෙනෙක්ට නම් කරගන්න බැරි වේ ලෙවල්ස් මාස 6. ඒක තමයි අපි ඊළඟ රහස නැත්නම් ඊළඟ මැජික් එක. මොකද අපිට මේ දරුවෝ ගොඩක් එන්නේ මේ අපි කතා මොනවා කිව්වත් සර් මට ඕනේ S3යි ගන්න. සර් මට ඕනේ C3යි ගන්න. සර් මට පාස් වෙන්න තිබ්බනම් ඇති කියලා. දැන් එහෙම අයට අපි යෝජනා කරන්නේ ඔබට අවශ්‍ය පහසුවෙන් සමත් වෙන්න නම් අපි ඔබට යෝජනා කරන්නේ ආර්ට්ස් කරන්න කියලා. ඒතකොට ආර්ට්ස් වල සිංහල මීඩියා පොලිටිකල් BC විෂයන් හතරෙන් විෂයන් තුනක් කරනවා නම් කොයිතරම් බිසි වුණත් දරුවෝ ඉන්න අම්මලා තාත්තලා රැකියා කරන කාර්යබහුල දේශපාලක මේ බොහෝ දෙනා එනවා. ඒ තමන්ගේ ඔෆිස් එකේ උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් රස්සාව කරලා ඇවිල්ලා 6 7 වෙනකම් ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ආයි පන්ති වලට ඉන්න අමාරු තමයි. හැබැයි ඒ පැය දෙක කැපකිරීම කරන්න පුළුවන් නම් ලයිව් පන්ති වලට එන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් රෙකෝඩින් බලන්න පුළුවන් නම් පන්තිය අහන් හිටියත් අපේ චැලෙන්ජ් එක මේකයි. පන්තිය අහන් හිටියත්
පාඩම් කරන්න වෙලාව අඩු වුණත් අපි ආර්ට්ස් වලින් උසස් පෙළ සමත් කරනවා කියලා වග කියනවා. හැබැයි ඔබට මහන්සි වෙන්න පුළුවන් නම් ඔබට වැඩි වෙලාවක් දෙන්න පුළුවන් නම් ඔබට අවශ්‍ය කොමර්ස් විෂය ධාරාව ඔස්සේම ඉස්සරහට යන්න අපි කිව්වට හරියන්නේ නැහැ නේ පාරමී ආර්ට්ස් කරන්න කියලා. ඒ අයට අපි යෝජනා කරන්නේ කොමර්ස් කරන්න. ශිහාන්සේ ඇතුළු බොහොම දක්ෂ ගුරු මණ්ඩලයක් ඉන්නවා. කොමර්ස් වලින් ඔබට ඒ තුනක් වරන් දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඕ ලෙවල් අසමත් ඉංග්‍රීසි විද්‍යාව ගණිතය වගේ විෂයන් අසමත් කෙනෙක්ට ඒ ලෙවල් කරන්න බැහැනේ නේ. අපි හිතනවා O level fail නම් A level කරන්න බෑ කියලා. මෙන්න මේකයි මම ඊතාව වගකීමෙන් මේ කියන්නේ මම රාජ්‍ය මාධ්‍යවලත් බොහෝ තැන්වල මේ කියලා තියෙනවා. O level fail වුණත් A level කරන්න පුළුවන්. ඒක තවදුරටත් බරපතල විදිහට කියනවා නම් පාසලකට අඩියේ තිබ්බ නැති කෙනෙකුටත් උසස් පෙළ කරන්න නෛතික වශයෙන් පුළුවන්. ඔබ හිතුවට මේ එහෙම කළා කැම්පස් යන්න බැරුව ඇතිනේ. පිළිගැනීමක් නැතුව ඇතිනේ. ඒකත් වැරදි මතයක්. ඔයා උසස් පෙළ තමයි තරඟ විභාගය. ඒක කරන්න ඔබ සුසුකම හදාගන්න මොකෙන්ද කියලා අදාළ වෙන්නේ නැහැ. ඔබ පාසල් ගිහලා නිදහස් අධ්‍යාපනය නැතුව ඔබට වරප්‍රසාදයක් විදිහට ලැබෙනවා. පාසල් යන්න බැරි කෙනෙකුට උනත් කොහොම හරි ඔබට මේ විභාගයේ තරඟ විභාගයට මුහුණ දෙන්න පුළුවන් නම් ඔබට කැම්පස් යන්න පුළුවන්. ලෝ ෆැකල්ටි යන්න පුළුවන්. ලෝ ෆැකල්ටි වලදී ඉංග්‍රීසි වල 100ක් ඕනේ. හැබැයි 99ක් තව පාඨමාලා ගොඩක් තියෙනවා ආර්ට් කොමර්ස් විෂය ධාරා දෙකේම O level කිසිම ප්‍රතිඵලයක් අදාළ නොවන. අනික විද්‍යාත්මක බැලුවොත් ඔබ අහලා ඇති දකුණු මොලේ සහ වම් මොලේ ගැන කියන්නේ නිර්මාණශීලී දේවල් වලට කලාත්මක දේවල් වලට හැකියාව තියෙන සමහර දරුවන්ට බොහෝ දරුවන්ට විද්‍යා ගණිත පැත්තෙන් දක්ෂතාවයක් නැහැ. O level වල විෂය 9ක් කරන් තියෙනවා. A level වල තමන් කැමති විෂයන් 3ක් කරන් තියෙනවා. සිංහල බුද්ධාගම වගේ විෂයන් වලට ඒකක් තියෙන දරුවෙකුට ඒ 3ක් ගන්න පුළුවන්. අපි අපිව අන්ඩර්ස්ටිමේට් කරගන්න O level ප්‍රතිඵල එක මේක ලංකාවේ තියෙන ලොකු ඛේද වාචකයක්. දරුවන්ගේ හැකියාවන් හරියට මන්න ගන්න ක්‍රමවේදයක් නෑ. ඒකට ගයිඩ් කරන ක්‍රමවේදයක් නෑ. O level වල ළමයව මයින්ව ඒ හින්දා අපේ යෝජනාව මේක වග කියනවා මම අපේ එහෙම ප්‍රතිඵලගත් දරුවෝ ඉන්නවා. O level ප්‍රතිඵල අදාළ වෙන්නේ A level කරන්නේ. ඒ වගේම ප්‍රයිවට් A level කරා කියලා A level සහතිකේ ප්‍රයිවට් ස්කූල් දෙහිම දෙයක් වෙන්නේ නැහැ. එකම A level සහතික වෙන්නේ. ඒ හින්දා බය නැතුව මේ බැරියර්ස් කඩාගෙන යන්න අපේ ආදරණීය දෙමාපියෝ අපේ ආදරණීය වැඩිහිටියෝ අපේ මම කියන්නේ පාසල් ගුරු විදුහල්පතිවරු මම ගෞරවයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි පාරමී වෙලා ඒ තමයි. ඔව් පාසලෙන් ඒ දරුවන්ට A level කරන්න බෑ තමයි. හැබැයි ඔවුන්ට කියලා දෙන්න පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට කොහොම හරි මේක කරගන්න පුළුවන් කියන කාරණා. එතකොට ඔවුන්ගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැත්නම් මේ රටේ තියෙන බොහෝ ප්‍රශ්න තරුණ අසහනය මේ ගොඩක් දේවල් වලට රටේ තියෙන අවම සුසුකම මේ A level නැති එක ප්‍රශ්නයක් වෙන එක බව මම හිතන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලා. අභියෝගය තමයි අවිප්‍රේරණය. අනිවාර්යයෙන්ම. ජීවිතවල අලුත්ින් හොයාගෙන යන අයට මේක නම් අරුමැසි තැනක් අරුමැසි වැඩක්. ගිනුම් කරන දේශකයනේ. ඒ නිසා ඔබ පැත්තට හැරිලා අහන්නේ මේ වගේ ප්‍රශ්නයක්. මිල සහ වටිනාකම අතර වෙනස හොඳට අඳුරන කෙනෙක්නේ. අඳුරනවා. ඇත්තටම මේ වගේ වැඩක් හරි වටිනවා. ඒ වගේම ආර්ථික වාසියකුත් දරුවන්ට තියනවා නේද? මාස 6කට ලඝු කරලා තියෙන එකකින් මේ. තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුදු 2ක පන්තියකට වගේ ගියොත් එක සබ්ජෙක්ට් එක රුපියල් 2000ක් වගේ දැම්මොත් සබ්ජෙක්ට් වලට 6000යි අවුරුදු 2ක් පන්ති යන්න ඕන. 1,80,000ක් විතර යනවා ක්ලාස් ෆීස් වලට විතරක්. ගමන් මහන්සිය, ගමන් වියදම, ආහාර, ඒ වගේම ඇඳුම් පැළඳුම් වලට 60000ක් අපි දැම්මත් 2,40,000ක් යනවා එක ශෛහයකට පාරමී ඒ ලෙවල් කරන්න. 2,40,000. හැබැයි ඕකෙන් 4න් 1කට වගේ මුදලකට කෙටි කාලයකදී අවම පිරිවැයක් සහිතව IMA ආයතනයෙන් මාස 6න් ඒ ලෙවල් කරගන්න පුළුවන්. එතකොට අපි ඔබට පාඨමාලාව නිර්මාණය කරලා තියෙන්නෙම කෙටි කාලයක් තුල අවම පිරිවැයකින් මේ වැඩේ ආවරණය කරගන්න. මාස 6න් A level වලට අමතරව තමුණක් තියෙනවා. හීන තනුක කරන්න බෑනේ. ડોක්ටර් කෙනෙක් නම් ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඉංජිනේර කෙනෙක් නම් ඒ ආරමුණට යන්නේ හින්දා අපි දෙනවා SM48 කියලා පාඨමාලාවක්. ඒ පාඨමාලාව තුල සති 48ක් ඇතුළත විද්‍යා සහ ගණිත විෂය ධාරණ උසස් පෙළ සමත් වෙන්න අපි මග කියන. ඒ වගේම තාක්ෂණ විෂය ධාරාවට අපේ තරුණ කොල්ලෝ විශේෂයෙන් බොහොම දක්ෂයි, කැමති. ඒ පැත්තට පොඩි උනන්දුවක් තියෙනවා, වැඩි කැපවීමක් තියෙනවා. ඒ හින්දා අපේ තියෙනවා තාක්ෂණ විද්‍යාවට ටග් ගාලා ටෙක් කරමු කියලා පාඨමාලාවක්. ඒ කියන්නේ ටෙක්නොලොජි ස්ට්‍රීම් එකේ උසස් පෙළ කරන දරුවන්ට ටග් ගාලා ටෙක් කරමු පාඨමාලාවෙන් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ආර්ට් කොමර්ස් වලට මාස 6න් ඉලව තියෙන නවතින්නෙත් නැහැ. අපේ දරුවෝ මේ විදිහට මාස 6න් O level පාඨමාලාවකුත් තියෙනවා. ඒකෙන් මාස 6න් O level කළා, මාස 6න් A level කළා. අපේ දරුවෝ මාස 6න් අපේ ලෝ පාඨමාලාවක් තියෙනවා. IM law schooling. ඒකෙන් මේ අවුරුද්දත් අපි නීති විද්‍යාලයට දරුවෝ යොමු කරලා තියෙන පාරමී. අපේ සමාජ මාධ්‍යවල මේ ගැන ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. ඒ වගේම IMA ඉංග්‍රීසි එක තියෙනවා, අපේ IMA law school එක තියෙනවා, IMA campus තියෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව කරන දරුවන්ට යන්ස එක්ක ශිෂ්‍යත්වය සඳහා පුහුණු කරන වැඩසටහන් තියෙනවා. මම මේ ඔක්කොම කිව්වේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අපේ 100ක් ඉන්නවා. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා. මේ දැවැන්ත ශක්තිය එක්ක ඔබ ලබා දුන්න ශක්තිය එක්ක අපේ ප්‍රතිඵල එක්ක මේ සියලු ශක්තිය එක්ක තමයි මාස 6න් A level පාඨමාලාවෙත්
ළමයි දහස් ගාණක් අපි අවුරුද්දට සමත් කරවන්නේ ඔවුන්ගේ ජීවිතවල ඒ හීනවලට යන්න අපි මග කියන්නේ. ආර්ට්ස් වලට සාපේක්ෂව කොමර්ස් සංකීර්ණයි කියලා කියනවා. අපි ඒක දන්නවා. ඉතින් එහෙම සංකීර්ණ විෂය ධාරාවක් කොහොමද මේ මාසයෙන් ගොඩ දාන්නේ? බැලු බැල්මට අභියෝගාත්මකයි විදිහට පේනවනේ. නමුත් ඕනම දැනුම් මට්ටමක් තියෙන ළමයෙක්ට මෙතනට ආවහම මේකට අපි හදලා තියෙනවා සිස්ටම් එකක් කොමර්ස් වලට. පළවෙනි එක තමයි ඔයා වැඩේ පටන් ගන්නකොටම අපි දෙනවා කොමර්ස් වලින් අන්තිම දවසේ උගන්වන දේ ඇතුළත් කම්ප්ලීට් ටියුට් සෙට් එකක් සහ වර්ක් ප්ලෑන් එකක්. මේ වර්ක් ප්ලෑන් එක තියෙන වැදගත්කම තමයි කවදද පාඩම ඉවර වෙන්නේ, මොනවද තියෙන සම්මන්ත්‍රණ, හැම දේම ඇතුළත් කම්ප්ලීට් ටියුට් සෙට් එකයි වර්ක් ප්ලෑන් එකයි දෙනවා. එහෙම ලංකාවේ වෙන ආයතනයක දෙන්නේ නැහැ. දෙවැනි කාරණාව තමයි මේ වැඩේ කරන්න විශේෂ අත්දැකීම් තියෙන ගුරුවරු ඉන්න ඕන. මොකද හැම ගුරුවරයාටම බෑ කෙටි කාලීනව උගන්වන්න පාරමී. ඒ වගේම තේරෙන්න උගන්වනවා කියන්නේ අභියෝගයක්. කෙටි කාලයක් තුල තේරෙන්න උගන්වන්න අවුරුදු 7ක 8ක අත්දැකීම් තියෙන ගුරු මණ්ඩලයක් අපි සතු ඉන්නවා. කියන්නේ එක විෂයක් එක්කෙනාම විෂයන් තුනම උගන්වන්නේ නැහැ පාරමී. අපි විෂයන් තුනට ගුරුවරු 3 දෙනෙක් දාලා ඉතාම විධිමත් විදියට මේක මෙහෙවනවා කොමර්ස් විෂය. ඒත් එක්කම දැන් මේ සාමාන්‍යයෙන් ප්‍රචාරණ වැඩ කටයුතු වලදී ඉනෝකොමිස් ගෑන්ස මම සහභාගී වුණාට IMA ආයතනය වෙනුවෙන් අපේ IMA ආයතන ඇතුලේ පේපර් හදන, පේපර් බලන, නිබන්ධන හදන, නිබන්ධන බලන විශාල කණ්ඩායමක් ඉන්නවා. ආසන්න වශයෙන් 100කට ආසන්න ප්‍රමාණයක් අපේ ආයතන තුල වැඩ කරනවා. එතකොට ළමයාට ඕනම වෙලාවක ප්‍රශ්න පත්‍රයක් හැදෙන්නේ ප්‍රශ්න පත්‍රයේ ගුණාත්මකභාවය සියලු දේවල් චෙක් කරලා තමයි අපි ඒ ළමයාට ඒක ඩිලිවර් කරන්නේ. ඉතින් කොමර්ස් වලින් ඔබ A level කරනවා නම් ඔබට ඊටාම විධිමත් වැඩසටහනක් මාස 6න් A level තුල නිර්මාණය කරලා තියෙනවා විශේෂ අත්දැකීම් තියෙන ගුරුවරු එකතු කරගෙන. අපි කිව්වොත් විශ්වාස නොකරන දෙයක් තියෙන පාරමී ඒ තමයි ඒ කියන්නේ දැන් අපේ මාස 6කින් හැමෝම හිතන්නේ එකවරක් සිලබස් එක ආවරණය කරනවා කියලා. ඔබ විශ්වාස කරන්න මේක ඇතුලේ ඇත්තටම කිහිප වරක් සමහර පාඩම් ආවරණය කරනවා. අපේ බැචස් කිහිපයක් තියෙන දේ බැචස් එකක් ඉවුණාට පස්සේ අනිත් බැච් එක දරුවන්ට නොමිලෙන්න අපි අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම හිතන්නකෝ මාස 6කට පස්සේ අපි ඒ පාඨමාලාව අවසන් කරලා පස්සේ විභාගයේ සමහර ලංකා අධ්‍යාපනයේත් ගෙහෙර මෙහෙර දින වෙනස් වෙනවානේ. අපි ඒ පාඨමාලාව අවසන් කරලා පස්සේ විභාගය දක්වාම දරුවන්ට නොමිලේ පන්ති වලට එන්නත් අවස්ථාව ලබා දෙනවා. පේපර් ක්ලාස්, රිවිෂන් ක්ලාස් වගේ සාමාන්‍ය පන්ති වල දේවල් පැවැත්වෙන හින්දා මේක අර අමතර පන්තියක් කියන එක වැරදි. මොකද මේක තමයි පන්තිය. මේ පන්තියට ආවට පස්සේ ඔබට උසස් පෙළ කරගන්න වෙන අමතර මහන්සියක්, අමතර පන්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකෙන් උසස් පෙළ කරගත්ත දහස් ගණන් දරුවෝ අපිත් එක්ක ඉන්නවා. මාස 6න් A level කලා වාණිජ පාඨමාලාවල අලුත්ම කණ්ඩායම කවද්ද බලවගන්නේ? ඇතර මේ මාර්තු 30 අපි ආරම්භක සම්මන්ත්‍රණය තියෙනවා. මේ අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඊට පස්සේ රුපියලක් අය ගන්න නැතුව නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණයට එන්න පුළුවන්. ඒතකොට පැය දෙක තුනක් අරගෙන අපි සියලු පැහැදිලි කිරීම කරනවා. ගුරුවරුත් එක්ක කතා ගන්න පුළුවන්. විෂය තෝරගන්න එක ප්‍රශ්නයක් මේ ඔක්කොම උත්තර ලබා දෙනවා. ඊට පස්සේ සතියක්ම නොමිලේ පන්ති වලට එන්නත් පුළුවන්. ඊට පස්සෙත් ඔබට හැම මාසෙම මුල් සතිය අපි නොමිලේ පන්ති වලට එන්න අවස්ථාව ලබා දෙනවා. ඒ කියන්නේ ආර්ථික අපහසුතාව තියෙන දරුවන්ටත් සමහර විෂයන් වල සමහර කොටස් මගහැරෙන දරුවන්ටත් අපේ මේ සර්කල් එකට ආවොත් මේ අංකයට WhatsApp කරලා ඔබට කලා සහ වාණිජ විෂය දාන උසස් පෙළ කරන්න ලොකු මඟ පෙන්වීමක් ලොකු පිටිවහල් ලබා දෙනවා. විභාගයේ දක්වාම ඔබ අතාරින්නේ කම්ප්ලීට් ටියුට් සෙට් එකක් ගෙදරට එවනවා. සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය කරනවා. මේ වසර තමයි ඔබ උසස් පෙළ සමත් වෙන අවුරුද්ද. ඒ හින්දා මේ අංකයට WhatsApp කරන්න. මේ වසරේ ඔබ උසස් පෙළ සමත් කරනවා කියලා අපි IMA ආයතන වෙනුවෙන් බොහොම වගකීමෙන් යුතුව කියනවා. අපේ ජීවිතේ තෝරා ගැනීම තමයි අපේ ජීවිතේ තීරක බවට පත් වෙන්නේ. ජීවිතේ කොයි පැත්තට දෝලණය වෙනවද, ගලාගෙන යනවද, ඉස්සරහට යනවද, නවතිනවද, ආපස්සට යනවද කියන එක ඔබේ එක තීරණයක්. ඒ නිසා ඔබ තීරණය කළ යුතුයි. කවදද, කොහෙන්ද, කොහොමද, කාත් එක්ක එකතු වෙලාද මේ ජීවිතය අලුතින් පටන් ගන්න කියලා. එහෙමනම් IMA ආයතනයේ සූදානම්ින් ඉන්නවා මාස 6න් වැඩි කාලයක් නෑ. මාස 6න් A level ගොඩ දාලා දෙන්න. ඔබ ලෑස්තිද? ඔබ සූදානම්ද? බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවද? ගාන්සර්ටත්, ශිහන්සර්ටත් ලස්සන වටින අර්ථවත් වගේම සමාජයට වැඩක් තියෙන කතාවක් කරලා අපි අද සමුගන්නේ. බොහොම ස්තුතියි. අයබෝන් දෙන්න. ස්තුතියි අයබෝන්.